こんばんは、皆さん。こんばんは、先生。こんばんは先生。はい. හජිමශෝනේ අපි පටන් ගමු පුතේ. අද අපේ පළවෙනි දවසේ අපේ ස්පීඩ් ක්ලාස් එකේ කියන්නේ ඉක්මනට ක්ලාස් එකේ ලෙසන්ස් ටික කරගෙන යන ක්ලාස් එක තමයි මේ යන්නේ. මාසෙයි අපේ ක්ලාස් එක තියෙන්නේ. එතකොට එක දිගට ටිකක් ස්පීඩ් එකේ යනවා මේ ක්ලාස් එක. මම ඒක නිසා කිව්වා ක්ලාස් එකට ජොයින් වෙන හැමෝම ක්ලාස් එකට සල්ලි දාන්න කලින් වුණත් මේ අර අපේ මම ලෙසන්ස් ටික දෙන්නකම් YouTube එකේ ලෙසන්ස් 12ක් විතර තියෙනවා. ඒ ටික හරි බලන්න. මොකද ඉස්සරහට කරගෙන යනකොට සාමාන්‍යයෙන් පුතේ මම දවසට පාඩම් දෙකක් හෝ තුනක් අතර දෙක තුන අතර පාඩම් ගාණක් ක්ලාස් එකේදී දවසට කවර් කරනවා. එතකොට සතියේට සාමාන්‍යයෙන් අපි දවස් 3ක් වගේ තියෙනවනේ. 3ක් 4ක් වගේ දවස් තියෙනවා. එතකොට පාඩම් සාමාන්‍යයෙන් සතියේට දවස් 3ක් පාඩම් 3 ගානේ කරොත් පාඩම් 9ක් වගේ ඔයා බලලා තියෙන්න ඕනි. ඒක නිසා මේ සතිය ඔයාලට ටිකක් හම්බ වෙයි ළඟ අවස්ථා කිහිපයක්. ඒ අවස්ථාවේ අර දාලා තියෙන පාඩම් 12වත් සල්ලි ටික දානකම් ඔයාලා මගේ රෙකෝඩින්ස් දෙනකම් බලා ගන්න. හරි. එතකොට දැන් මේ වෙනකොට මං හිතනවා පාඩම් දෙක තුනක් හරි බලලා ඇති. අද අපේ පළවෙනි දවසේනේ ක්ලාස් එකේ. එතකොට ඔයාලගේ පාඩම් කරගෙන යන විදිහ ගැන කිව්වොත් පුතේ ඔයාලට මං එදත් කිව්වා ඔයාලගේ මම මේ වගේ ඔයාලට පාඩමකට එක PDF එක ගානේ දෙනවා. මේ පළවෙනි පොතේ ඔයාගේ PDF එක මේක ඔයාගේ වචන ටික දීලා තියෙනවා අපිට දීලා තියෙන ලිස්ට් එක. ඒ කියන්නේ ඉරදොරි පොතේට හම්බෙලා තියෙන වර්ඩ් ලිස්ට් එක තමයි මම මේ සිංහලට පරිවර්තනය කරලා ඔයාලට හදලා දීලා තියෙන්නේ. ඊට අමතරව මම ඔයාලට කිව්වා ඔයාලගේ ලෙසන් එක බලලා ඔයාලට ගැළපෙන විදිහට වර්ඩ් ලිස්ට් එකක් හදාගන්න කියලා. මීට අමතරව ඔයාගේ ග්‍රැමර් ටිකට අමතරව මම ක්ලාස් එකේදී ඊළඟ දවසේ ඉඳලා පුතේ මම කංජි පාඩම කරගෙන යනවා. කංජි පාඩම කරගෙන යන්නේ ඉස්සෙල්ලා මම ඔයාලට රැඩිකල්ස් ටික ක්ලාස් එකේ කරනවා. ඔයාලගේ කංජි වලට සාමාන්‍යයෙන් තියෙන්නේ වචන ටිකක්නේ පුතේ. දැන් JLPT එක ඉගෙන ගත්ත දරුවෝ දන්නවා අපිට JLPT එකේ තිබ්බේ කංජි වලට එක අක්ෂරයයි. රූපාක්ෂරනේ අපි කංජි වලට කියන්නේ මේකේ එක අක්ෂරයක් විතරයි තිබ්බේ. හැබැයි මේ අපේ මේ මොකක්ද JFT එකට පුතේ තියෙන්නේ කංජි වචන ටිකක්. කංජි වචන ටිකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ ලිස්ට් එකේ තියෙන කංජි වචන ටික ඔයාලා පාඩම් කරගන්න ඕනි. මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ. මේක නෙවෙයි මම ඔයාලට දෙනවා ලිස්ට් එකක්. මම ඒක ඕපන් කරලා තිබ්බේ වැරදි එකක්. මෙන්න මේක බලන්නකෝ. මේකේ තියෙනවා ඔයාලගේ වචන ටික 450ක් වෙන්න තියෙනවා. මේ වචන පාඩම් කරගෙන යනකොට ඔයාලට තියෙනවා කංජි දෙක තුන තියෙනවා. මේ වගේ බලන්නකො මෙතන කංජි දෙකක් තියෙනවා. මේ වගේ හැදෙනකොට කංජියක් හදනකොට පුතේ අර ඔයාලා දන්නවනේ අපි බිල්ඩින් බොක්ස් එකතු කරලා එක එක කොටස් හදනවනේ. ඒ වගේ තමයි මේ කංජිත්. අපිට රැඩිකල්ස් ටිකක් තියෙනවා. ඒවා එකතු කරලා තමයි මේ කංජියක් හැදිලා තියෙන්නේ. රැඩිකල්ස් කිහිපයක් එකතු වෙලා කංජි වචනයක් හැදෙනවා. මේ දේවල් ටික උගන්ලා තමයි මම ඔයාලට කංජි ටික උගන්වන්නේ. එතකොට නිවරදිවම ලියන හැටි ඒ වගේම කංජිය කොහොමද ශබ්ද කරන්නේ ඊට අමතරව මේකට අදාළව තව එන වචන කිහිපයක් ඒවා දේවල් ටිකක් කංජි පාඩමේදී මම කියලා දෙනවා. ඊට අමතරව ඔයාලගේ ක්ලාස් එකේදී සිද්ධ වෙන්නේ මේ ග්‍රැමර් ටික පාඩමට අදාළ ග්‍රැමර් ටික කරලා මම මෙන්න මේ වර්ක්ෂීට් එක ඔයාලට කරන්න දෙනවා. මේක පුතේ ක්ලාස් එකේදී ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට කියන්නේ කරන්නේ නැහැ. එතකොට මේකේ ආන්සර් ෂීට් එකක් තියෙනවා. ඒක ඔයාලට මම දෙනවා. ආන්සර් ෂීට් එකයි වර්ක්ෂීට් 3යි එක පොතකට එක ගානේ තියෙනවා. ඒ ටික දෙනවා. කරගෙන යන්නේ කොහොමද කියන එක මම දැන් පාඩම උගන්වුවාට පස්සේ පාඩම උගන්වන්නත් එක්කම කරලා දෙනවා මේ පළවෙනි දවසේ හින්දා. ඊට පස්සේ ඔයා ක්ලාස් එක ඉවර වෙලා තනියම මේ ටික කරගෙන යන්න ඕනේ. එතකොට ඔයා පාඩම් 3 බලලා ඉන්නේ.
ඊට පස්සේ මම මේ ග්‍රැමර් පාඩම කරනවා. කරාට පස්සේ කොහොමද වර්ක්ෂීට් එක කරගෙන යන්නේ කියලා පාඩම කරගෙන යන ගමන් කියලා දෙනවා. ඔයා ඊට පස්සේ ක්ලාස් එක ඉවරුණාට පස්සේ අපි අද උගන්වපු පාඩම් තුනට අදාළ වර්ක්ෂීට් ටික කරගෙන යන්න ඕනි. ඊට අමතරව මම කංජි පාඩම කරලා දෙනවා. දවසට කංජි අපිට ගොඩක් ඒ වගේ පළවෙනි අවස්ථාවේ දෙක තුන තිබුණා වුණාට පස්සේ පාඩමකට කංජි 10ක්වත් එනවා. එතකොට මේ 10 ගානේ සමහර විට කංජි 20ක් විතර දවසකට මම කියලා දෙනවා. එතකොට ඔයාලා මේ කංජි වලට පුළුවන් ලියලා ප්‍රැක්ටිස් කරන්න. එහෙමත් නැත්නම් කතන්දරයක් මතක තියාගෙන ප්‍රැක්ටිස් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ෆ්ලෑෂ් කාඩ් ටිකක්. ඔයාලට කාඩ්බෝඩ් එකක් වගේ එකක් කපාගෙන ඒකේ එක පැත්තක කංජි වචනේ ලියා ගන්න. මේක ලියා ගන්න ඊට පස්සේ අනිත් පැත්තේ කියවන ආකාරය සහ තේරුම ලියා ගන්න. එක මේ පැත්ත දිහා බලලා ඔයාට මතකයි නම් ඒක නිවැරදිවම මතකයිද කියලා බලන්න අනිත් පැත්ත හරවලා ඔයාට පුළුවන් බලා ගන්න. ආන් මේ විදිහට ඔයාගේ සාක්කුවේ දාගෙන හැමතැනම ඇරයි යන්න පුළුවන් විදිහට කංජි වචන ටික ෆ්ලෑෂ් කාඩ් වලට ගන්න. එතකොට ඔයාට පුළුවන් ඒ ටික දවස පුරාම බලන්න. ඊට අමතරව පුතේ ඔයාට තවත් වැදගත් දෙයක් තියෙනවා මේ කංජි පාඩම් කරනකොට අද දවසෙත් බලපු 10 කංජි 10 හෙටත් මතක තියා ගන්න ඕනි. ආයෙත් මතක් කරන්න ඕනි. දෙවෙනි දවසෙත් මතක් කරන්න ඕනි. ආන් ඒ වගේ ඔයා පාඩම් කරන ඒවා නිතරම රෙන්ෂූ කරන්න ඕනි. ආයෙ මතක් කරගන්න ඕනි. නැත්තම් ඔයාට මේ දේවල් අමතක වෙලා යනවා. මොකද අපි මේ ජපන් භාෂාව කියන දේ ඔයාට පාරේ යනකොට හරි ඔෆිස් එක්ක හරි ඔයා වැඩ කරන තැනක හරි කෙනෙක් එක්ක ගෙදර ඉන්න කෙනෙක් එක්ක හරි කතා කරන්න විදිහක් නැහැනේ. ඒක නිසා ඔයාට ප්‍රායෝගිකව මේ දේවල් ඔයාට හම්බ වෙන්නේ නැහැ. ආන් ඒක නිසා ඔයාට මේ දේවල් අනිවාර්යයෙන්ම අමතක වෙනවා. ඔයා දිගටම පුහුණු වීම කරේ නැති වුණොත්. මම ඔයාලගේ ගෲප් එකට දානවා පුතේ සාමාන්‍යයෙන් කයිවා තියෙන ඒවා, ඒ වගේම නිවුස් කියන ඒවා, ආන් ඒ වගේ මට හම්බ වෙනකොට ඒ පේජස් වල තියෙන තවත් ඒ වගේ දේවල්. එතකොට මන් දාන වීඩියෝ එක විතරම බලලා ඉන්න එපා. ඒකේ තියෙන අනිත් ඒවාත් ප්‍රැක්ටිස් කරනවා අහන්න නිතරම අහන්න. සහ ඔයා මේ ඇනිමේෂන් බලනවට වඩා ඔයාට හොඳයි ජපන් ඩ්‍රාමා බලන්න පුළුවන් නම් ඒ වගේ තියෙනවා ඔයාලට මේ ගොඩක් තැන්වලදී එක්ස්ප්‍රෙෂන්ස් ඒ කියන්නේ යාළගේ සමහර දේවල් තියෙනවා එකම වචනේ තැන් කිහිපයකදී භාවිතා කරන විදිහ වෙනස්. ඒකෙන් එන තේරුම වෙනස්. ආන් මේ වගේ දේවල් ඔයාට තේරුම් ගන්න නම් එයාලගේ කතා විලාශය ගැන අවබෝධයක් ගන්න නම් එයාලගේ අර ඩ්‍රාමා ටිකක්වත් බලලා තියෙන්න ඕනේ. ඒක නිසා ඔයා වෙලාව තියෙන විදිහට පුතේ දැන් ඔයා ඔය Facebook එකේ බලපු දේවල්, YouTube එකේ බලපු දේවල් බලන්න. බලන්න නැතුව ඉන්න එපා. හැබැයි ඒ බලන දේවල් ඔයා දැන් ඔයාගේ ජපන් භාෂාව වැඩි දියුණු කර ගැනීම සඳහා බලන්න. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් සබ්ටයිටල්ස් තියෙන ඒවා බලන්න එපා. ජපනීස් වලින් තියෙනවා නම් කමක් නැහැ බලන්න. සහ එතකොට ඔයාට කියවගෙන යන්නත් පුළුවන්. ඒක කියනකොට ඔයා හිතින් කියවගෙන යන්න. එතකොට ඔයාගේ ලිස්නින් ටික වගේම රීඩින් ටිකත් හැදෙනවා. මොකද ඔයාලට මේක මාසික කෝස් එකක් තියෙන්නේ. ඒක නිසා ඉක්මනට වැඩ ටික කරගෙන යන්න නම් ඔයාට මේ පුහුණු වීම අනිවාර්යයි. ඒක නිසා හැමතිස්සෙම ජපන් කියන තේරුමේම ඉන්න. අදහසේම ඉන්න. මොකද ඔයා චුට්ටක් එහෙට මෙහෙට වෙලා බලන්න ගියොත් මේ මාසේ ඇතුළතදී ඔයාට ඔයාගේ වැඩේ කරගෙන යන්න බෑ. ඔයා ස්පීඩ් කෝස් එකට ජොයින් වෙලා ඉන්නවා කියන්නේ ඔයාට ටිකක් ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා කියලා කියන එක. අතපසු කරන්න නෑ. ඉක්මනට වැඩ ටික කරගෙන යන්න ඕනි අනිවාර්යයෙන්ම. සහ මේ ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න ඕනි මූලික දැනුම තියෙන අය විතරයි. මූලික දැනුම නැති අය චුට්ටක් අපහසුතාවයටපත් වෙනවා. චුට්ටක් නෙමෙයි අපහසුතාවයටපත් වෙනවා. මේ ක්ලාස් එකේ හිටියොත්. ඒක නිසා පුතේ ඔයා මතක ඇතිව මූලික දැනීම නැතිනම් චුට්ටක් මාත් එක්ක කතා කරන්න මේකම කරන්න ඕනි නම්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් වැඩ ටික දිගටම කරගෙන යන්න. හරි. එහෙනම් ඔයාලට ක්ලාස් එකේ වැඩ ටික කරගෙන යන්න කලින් අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි ග්‍රැමර් ටික පටන් ගන්න යන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නකෝ. සෙන්සේ ඔව්. ග්‍රැමර් පාඩම් කීයක් තියෙනවද සෙන්සේ? ග්‍රැමර් පාඩම් ඔයාලගේ මේක පුතේ මාස දෙකේ කෝස් එක නන් නෙමෙයි. මාසේ දෙකේ කෝස් එක අපි 8 ඉඳන් 10 වගේ වෙනකන් 10 වෙනකන් තිබුණේ 9:45 වගේ වෙනකන් තිබුණා. ඔයාලගේ ගෲප් එකට දානවා මම රෙකෝඩින් එකවත් බලන්න. මාස දෙකේ කෝස් එකේ කෙනෙක් නම්.
අපේ පළවෙනි පාඩම් දෙක ඇරුණාම මේ තුන්වෙනි පාඩමේ ඉඳලා හැම පාඩමකම අවසානයේ ග්‍රැමර් නෝට් එකක් තියෙනවා පුතේ. බුම්බෝ නෝතෝ එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ පාඩම් 54ක් තියෙනවනේ 18 ගානේ තුනක්. එතකොට 54න් දෙකක් විතරයි අඩු වෙන්නේ. 52ක්ම පාඩම් තියෙනවා. හැම පාඩමකටම අදාළ ග්‍රැමර් පොයින්ට් ටිකක් තියෙනවා. ඔයාලගේ පාඩමේ අවසානට දැන් තුන්වෙනි පාඩම තියෙනවනේ. පාඩමේ අවසානෙට ටෝකයි සුකුරිප්තෝ කියලා මම එදා ඔයාලට පැහැදිලි කරලා දුන්න පළවෙනි වීඩියෝ එක බැලුවා නම් ටෝකයි සුකුරිප්තෝ තියෙනවා ඔයාලගේ ඔඩියෝ ටිකේ ස්ක්‍රිප්ට් එක. ඒ වගේම ඊට පස්සේ කංජි ටික තියෙනවා ඔයාලගේ පාඩමට අදාළ කංජි ටික පාඩම් කරගන්න ඕනි කංජි ටික. ඊට පස්සේ ඔයාගේ මේ බුන්පෝ නෝතෝ එක ඒ පාඩමට අයිති ග්‍රැමර් නෝට් ටික තමයි මේ මෙතන තියෙන්නේ. එතකොට තුන්වෙනි පොතේ ඉඳලා තමයි අපේ ග්‍රැමර් නෝට් ටික පටන් ගන්නෙ. ඊට පස්සේ හැම පාඩමකදම ග්‍රැමර් නෝට් එකක් තියෙනවා. හරි. මම පාඩමත් කරලා ඉවරුණාට පස්සේ ප්‍රශ්න තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. පුතේ හැමෝම කතා කරන්න අවස්ථාව දෙනකොට කතා කරන්න ඕනි. ප්‍රශ්න අහනකොට කතා කරන්න ඕනි. මයික් එක අන්මියුට් කරලා කතා කරන්න කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. ප්‍රශ්න අහන්නත් බය වෙන්න ඕනේ නැහැ. ඔයාලට ඕනම අවස්ථාවකදී ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. පාඩමේ යනකොට ඊට වඩා ලොකු ග්‍රැමර් පොයින්ට් අහන්න එපා පුතේ. ඇයි දන්නවද? ඒක අපි පර්සනලි අහන්න තියෙන ග්‍රැමර් පොයින්ට් එකක් පාඩම ඇතුළතදී ඔයා ලොකු ග්‍රැමර් පොයින්ට් එකක් ඇහුවොත් මේකට අදාළව දැන් අපේ ක්ලාස් එකේ ස්පීඩ් කරගෙන ගියා වුණත් අර මූලික දැනුම තියෙන හැමදේම දන්නේ නැති චුට්ටක් බය වෙන ගතිය ළමෙක් හිටියොත් එයා චුට්ටක් ෂොක් වෙනවා. ඒ කියන්නේ අර මට මේක කරගන්න පුළුවන්ද කියලා මේ චුටි දෙගිඩියාවකට වගේ එනවනේ. ඒක නිසා ක්ලාස් එකේදී ඔයාලා ප්‍රශ්න අහන්න ගැටලුවක් නැහැ. පාඩම ඉවර වුණාට පස්සේ ප්‍රශ්න අහන්න. මේ පාඩම කරගෙන යන අතරතුරදී අමතර ප්‍රශ්නයක් තියෙනවා කියලා අහන්න. මේ පාඩම කරගෙන යන අතරතුරදී වෙනත් ප්‍රශ්න අහන්න එපා. ඒ පාඩමට අදාළ නැති ප්‍රශ්න. ඒ පාඩමට අදාළ ප්‍රශ්න කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සෙත් මං දෙන වෙලාව ඇතුළතදී ඔයාලට තියෙන ගැටලුවක් අහලා දැනගන්න පුළුවන්. හිමීට අපි වැඩ ටික කරගෙන යමු. ඔයාලා ඇති මේ වෙනකොට JFT කෝස් කරපු කට්ටිය N4 N5 මට්ටමට ඉගෙන ගත්ත කට්ටිය ඇති. එතකොට ඔයාලා ලොකු ග්‍රැමර් පොයින්ට් දන්නවා. හැබැයි දන්නේ නැති අයත් මෙතන ඉන්නවා. ඒක නිසා තමයි මම ඒක කියන්නේ. ඒක නිසා අපි ගොඩක් වෙලාවට එහෙම ග්‍රැමර් පොයින්ට් එකක් තියෙනවා නම් පුතේ පර්සනලි මට මැසේජ් එකක් දාන්න. ඔයාගේ ගැටලුව තියෙන තැන ස්ක්‍රීන්ෂොට් එකකුත් එක්කන්. එතකොට මට ඔයාට මේ කරගෙන යන්නේ කොහොමද කියන එක ඔයාගේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. ක්ලාස් එක ඇතුළතදී තියෙන ප්‍රශ්න ටික ක්ලාස් එකේදී අහන්න එක ගැටලුවක් නැහැ. ඉවර වුණාට පස්සේ නැත්තම් ක්ලාස් එකේදී අහන්න. හරි. ඔක්කොමත් එක්ක කතා කරන්න ඕනි අවස්ථාවල් වලදී මම ක්ලාස් එක අද ඔයා ඇහුවනම් මගෙන් පර්සනලි මැසේජ් එකක් දාලා ඇහපු දෙයක්. හැබැයි හැමෝටම කියලා දෙන්න ඕන නම් මම ඒ වෙලාවටත් එක්ස්ප්ලেইন එකක් දෙනවා ගොඩක් වෙලාවට. එහෙම නැති වුණොත් පන්තිය පටන් ගන්නකොට ඊළඟ දවසෙත් ඒ ගැන මං අනිත් කට්ටියක් දැනගන්න ඕනි දෙයක් නම් පැහැදිලි කරලා දෙනවා අනිත් කට්ටියටත් එක්කම. ඒක නිසා පුතේ කරුණාකරලා ඔයාලට තියෙන ගැටලුව ඉදිරිපත් කරන එක මේ මග අරගන්න එපා. මම ඔයාලට chance එක දෙනවා හැමදාම. ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒවට උත්තරත් මම දෙනවා අනිවාර්යෙන්ම. හරි. දැන් අනම්මනම් කතා කරා ඇති. අපේ පාඩම පටන් ගමු. මේ තියෙන පුතේ ඔයාලගේ තුන්වෙනි පාඩමේ ඉඳලා පටන් ගන්න බුන්පෝ නෝතෝ එක. එතකොට ඊට අමතරව මම කීවා වගේම මෙතන ඔයාගේ වර්ක්ෂීට් එක තියෙනවා. මම මේ ටික අයින් කරන්නම්කෝ දැනට. ඔයාලට මේ වර්ඩ් ෆයිල් එක මේ වර්ඩ් එක මේ අපේ කොතබා ලිස්ට් එක පළවෙනි පොතේ කොතබා ලිස්ට් එක මම ගෲප් එකට දානවා. එතකොට ඔයාලා print out එකක් ගන්නවා නම් නැත්නම් පොතක ලියා ගන්නවා නම් ඒ විදිහට කරන්න. හරි. පුතේ අපි මෙතනදී පළවෙනි බුන්පෝ නෝතෝ එක විදිහට ඉගෙන ගන්නවා noun එකක් එක්ක this කියලා භාවිතා කරන විදිහ වගේම noun වා noun this කියලා කියන එක. ඔයාට මේ noun this කියලා කියන එකේ ඉගෙන ගන්න තියෙන දේ තමයි පුතේ සාමාන්‍යයෙන් අපි මොනවා හරි දෙයක් ගැන කියනකොට මෙතනදී noun this කියලා කියන එක භාවිතා කරලා තියෙන්නේ ඔයාගේ නම එහෙමත් නැත්නම් ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා කියන එක. නමක් ගැන ප්‍රකාශ කරන අවස්ථාවක තමයි අපි මේක භාවිතා කරන්නේ. එන්න අකුර දීලා තියෙන්නේ noun කියලා කියන එකට.
noun එක කියන්නේ නාම පදය කියලා කියන එක. මෙතනදී ඔයාගේ නම ප්‍රකාශ කරන්න මේ noun des කියලා කියන එක භාවිතා කරන්න පුළුවන්. මට කිව්වේ කෞශල්‍යා des. මගේ නම කෞශල්‍යා කියලා කියන එක කෞශල්‍යා වේ කියලා කියනකොට තමයි කෞශල්‍යා des කියලා අපි කියන්නේ. පුතේ මෙතන මේ des කියලා කියන වචනේ තේරුම ගත්තොත් අපි සිංහල භාෂාවේදී නම් වේ ය කි ඒ වගේ අදහස් තමයි මේ දෙස් කියලා කියන එකත් එක්ක භාවිතා කරනකොට තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක් වාක්‍යයක් විදිහට ප්‍රකාශ කරන්න නැති අවස්ථාවකදී එහෙමත් නැත්නම් වාක්‍යයක් පොලයිට් විදිහට අවසන් කරන්න අවශ්‍ය අවස්ථාවකදී මේ දෙස් කියලා කියන එක එහෙමත් නැත්නම් ක්‍රියාපදයක් නම් මස් ස්වරූපයෙන් අපිට මේ වාක්‍ය විනීත ස්වරූපයෙන් එහෙමත් නැත්නම් ආචාරශීලී විදිහට ගොඩනගා ගන්න අපිට මේ දෙස් කියලා කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. පොදුවේ සරලවම හිතුවොත් පුතේ ඔයාට ඔයාගේ නම කියලා අවස්ථාවකදී මෙතන බලන්නකෝ තොන් දෙස් තොන් වේ මම තොන් වේ කියලා කියන එක තොන් දෙස් කියලා යා භාවිතා කරලා තියෙනවා. මේක තොන් කියලා කියන එක මම තොන් කියලා කියන එක තොන් වේ කියලා කියන්න දෙස් කියලා කියන එක භාවිතා කරනවා. ඉෂා දෙස් වෛද්‍යවරයෙකි වෛද්‍යවරයෙක් වේ මේ අවස්ථාවේදී මේ ඉෂා තොන් මේ දෙකම අපි පොලයිට් විදිහට ආචාරශීලී විදිහට සම්පූර්ණ භාවයේ සඳහා අපි මේ දෙස් කියලා කියන කොටස එකතු කරනවා. පැහැදිලිද කාට හරි තේරෙන්නේ නැතිද තේරුණාද නැද්ද? ඒක ලොකු ග්‍රැමර් පොයින්ට් එකක් නෙමෙයි පොඩි එකක්. ඔයිට වඩා ලොකු ග්‍රැමර් පොයින්ට් අපිට ඉස්සරහදී හම්බ වෙනවා. මම මේ පැහැදිලි කරපු එක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕනි. ඊළඟට බලන්න මෙතනදී noun වා noun des මෙතනදී පුතේ මේ පළවෙනි noun එක noun 1 විදිහට අරගෙන තියෙන එක අපි සාමාන්‍යයෙන් noun 2 කියලා කියන අදහසේදී තව දුරටත් ඒක විස්තර කරන්න භාවිතා කරනවා. තව දුරටත් විස්තර කරන්න භාවිතා වෙනවා. මෙතන බලන්නකෝ වතශිවා මරුෂියා දෙස් මම මරුෂියා වේ කියලා එයා කියලා තියෙනවා. දෙස් කියලා කියන එක භාවිතා කරලා තියෙන්නේ වතශිවා මරුෂියා දෙස් මම මරුෂියා වේ. යා මේ මම කියලා කියන පුද්ගලයා තව දුරටත් විස්තර කරලා එයාගේ නම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට කියවගේ වතශිවා ඉෂා දෙස් වතශිවා ඉෂා දෙස් මම වෛද්‍යවරයෙක්ය මම වෛද්‍යවරයෙක්කි ඒ විදිහට භාවිතා කරනකොටත් මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. මම කියන පුද්ගලයාගේ නම ප්‍රකාශ කරා ඒ වගේම මම කියන පුද්ගලයාගේ වෘත්තිය මොකක්ද කියන එක ප්‍රකාශ කිරීමක් තමයි එතනදී සිද්ධ වුණේ. එතකොට මේ මම කියන පුද්ගලයා විස්තරාත්මකව ප්‍රකාශ කිරීමක්. එහෙමත් නැත්නම් තව දුරටත් විස්තර කිරීමක් තමයි මේ noun 2 කියලා කියන එකෙන් ප්‍රකාශ කරේ. පැහැදිලිද පුතේ? පැහැදිලි නැති කවුරු හරි ඉන්නවද? කතා කරන්න ඕනේ. තේරුණා නම් තේරුණා නැත්නම් නෑ. එහෙම කියන්න ඕනේ නැත්නම් මන් දන්නේ නෑනේ. තේරුණා සෙන්සේ. හරි. අපි ඊළඟට යනවා රේයි එකට බලන්න. මෙතනදී ඔයාලට මතකයි නම් මූලික දැනුම තියෙන කට්ටිය මෙතන ඉන්න නිසා මම මෙහෙම කියන්නේ. හජිමි මස්තේ කියලා කියන්නේ පුතේ මොකේටද? මට කියන්නකෝ කතා කරලා. හජිමි මස්තේ කියලා කියන්නේ මොකක්ද? හමුවීම සතුටක් වලින්. හමුවීම සතුටක්. එහෙමත් නැත්නම් හෙලෝ කියලා කියන එක තමයි පුතේ අපි හජිමි මස්තේ කියලා කියන්නේ. ඔයාට මේ හජිමි මස්තේ කියලා කියන වචනය භාවිතා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් කාට හරි එක ශෝකයි එකක් self introduction එකක් කාට හරි දෙනකොට ඔයා ගැන කෙටි හැඳින්වීමක් කරන අවස්ථාවකදී පළවෙනිම වචනේ විදිහට හජිමෙතෙන කොතොබා පළවෙනි වචනේ විදිහට හජිමි මස්තේ කියලා කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ජීවිතේ පළවෙනි වතාවටම කවුරු හරි හම්බුන ගමම්ම හෙලෝ කියලා කියන්නත් හජිමි මස්තේ කියලා කියන එක භාවිතා කරන්න පුළුවන්. ආයිබෝවන් වගේ තේරුමක් තමයි මේ හජිමි මස්තේ කියලා කියන එකේ තේරුම තියෙන්නේ. බලන්නකෝ එයාගේ නම ප්‍රකාශ කරලා තියෙනවා. noun des කියලා කියන grammar point එක භාවිතා කළා. තනක des noun des කියලා එයා කියලා
යොරොෂිකු ඔනෙගයිෂිමස් ඔබව හමුවීම සතුටක් කියලා එයාගේ නම විතරක් ප්‍රකාශ කළ කෙටි හැඳින්වීමක් කරලා තියෙනවා. දැන් ඔයාලා දැනට දන්නේ නම කියන්නේ විතරයිනේ. අන් ඒක නිසා මේකට තව ඉස්සරහට දේවල් එකතු වෙනවා. මෙයා කියනවා හජිමෙ මස්තේ තනකදෙස් අයිබෝවන් තනකවේ යොරොෂිකු ඔනෙගයිෂිමස් ඔබව හමුවීම සතුටක් කියලා එයා පොඩි හැඳින්වීමක් කරනවා. එයාගේ නම විතරක් ප්‍රකාශ කරනවා. බී කියන පුද්ගලයා කියනවා පකුදෙස් යොරොෂිකු ඔනෙගයිෂිමස්. එකකින් අදහස් වෙන්නේ මොකක්ද? කියන්න බලන්න දැන් කට්ටියත් එක්ක. හකුවේ හ්ම්. හමුවීම සතුටක්. පාක්වේ පක් කියලා කියන්නේ පාක් කියලා කියන අදහසින් මේක කොරියන් නම පාක්. එතකොට යොරොෂිකු ඔනෙගයිෂිමස් ඔබව හමුවීමත් සතුටක් කියලා තමයි යා කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනදී මේකට අදාළ වර්ක්ෂීට් එක. දැන් ඔයා මේක ලියාගෙන යනවා. ඔයා මේක කියලා මම දැන් ඔයාලට නෝට් එක දෙන්නේ නැහැනේ. එතකොට ඔයා මොකද කරන්නේ? මේක බලාගෙන ඉඳලා අවශ්‍ය දේවල් ක්ලාස් එකේදී නෝට් ඩවුන් කරගන්න. ඊට පස්සේ ඔයා මම රෙකෝඩින් එක දැම්මට පස්සේ මේ කියන දේට හරියට මේ this කියලා කියන එක noun 1 එක සහ noun 2 එක හඳුන්වන විදිය පොඩි නෝට් එකක් ලියා ගන්නවා. ඔයාට තේරෙන විදිහට මේක දෙතුන් පාරක් නෝට් එකක් ලියා ගන්නවා. මේ පළවෙනි දවසේ ඔයාලගේ YouTube එකට link එකක් දාලා unlist කළාට YouTube එකේ link එක දුන්නා උන්ට ක්ලාස් එකේ රෙකෝඩින් ආයෙ දෙන්නේ පුතේ Google group වලට දාලා. එතකොට මේක නිතරම ඔයාට බලන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එතකොට ඔයා දෙතුන් පාරක් හරි බලලා ඉවරලා නෝට් එක හදාගන්න. ඊට පස්සේ නෝට් එක හදාගෙන මෙතන පොඩි කොටසක් ලියාගත්තා කියන්නකෝ. ඊළඟට ඔයා මේකේ දීලා තියෙන මේ රෙයි කොටස උදාහරණ ටික ලියලා ලස්සනට සිංහලෙන් තේරුම ලියලා මේ නෝට් එක හදා ගන්නවා. රෙයි එකත් ලියන්න ඕනි. මේකත් ලියලා ඉවරලා තේරුමෙම ලියා ගන්න. ඊට පස්සේ මේ අවසාන අවස්ථාව විදිහට රෙන්ෂූ කරන්න තියෙනවා අපිට මේ noun 1 noun 2 this කියලා කියන එක වගේම noun this කියලා කියන එකේ රෙන්ෂූ එක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ ඒක. ඊළඟට ඔයා මෙතන දීලා තියෙනවා රෙයි එකක් උදාහරණයක් බලන්නකෝ හජිමේ මස්තේ ටන් දෙස් යොරොෂිකු ඔනෙගයිෂිමස්. hello හමුවීම සතුටක් ටන් වේ ඔබව හමුවීම සතුටක් යොරොෂිකු ඔනෙගයිෂිමස් කියලා යා අවසන් කළා. මෙන්න මෙතනදී හිස් තැනට ගැලපෙන්නේ මොකක්ද කියන එක තමයි ඔයාට පුරවන්න තියෙන්නේ. හරි. දැන් පොඩි ඔයාලට අවස්ථාවක් දෙන්නම් මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාලා ලියන්න මේ හිස් තැනට එන්න ඕනි මොකක්ද කියලා කියන එක ගැන. ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ඒක එඩිට් කරලා එවන්න. නැත්නම් පුළුවන් බැරි නම් මේ හිස් පළවෙනි එකේ හිස් තැනට මොකක්ද දෙවෙනි එකේ හිස් තැනට මොකක්ද කියන එකවත් දාලා ලියලා එවන්න ඕනි රේන්ෂූ කරනකොට. හරි. මම ඔයාලට විනාඩි 5ක් දෙනවා. කරලා ඉවරලා ෆොටෝ එකක් ගහලා දාන්න ඕනි. පර්සනලි දැම්මත් කමක් නැහැ. ඔයාලගේ ගෲප් එකට දැම්මත් කමක් නැහැ. තේරුණා නේද කරන්න තියෙන දේ? තේරුණ නැති කවුරු හරි ඉන්නවද මං කරන්න කියපු දේ? හරි. එහෙනම් තේරුණා කියලා හිතනවා. හජිම ෂෝනේ පටන් ගමු බලන්න. වැඩේ කරන්න.
හරි. මම වෙලාව වැඩිපුර ගත්තා නේද? මම මේ ලැප් එකේ වෙලාව වෙනස්. ෆෝන් එකේ වෙලාවට වඩා මම ෆෝන් එක දිහා බලාගෙන හිටියේ වෙලාව යනවා. ගොමින් අසයින් මිනසන්. මේ විනාඩි 7ක් විතර ගිහිල්ලා 8ක් විතර ගියා ඒ පාරනේ. ඔයාලගේ කට්ටිය එව්වා මතක තියාගන්න ක්ලාස් එකේදී වැඩ කරලා එවන්න කියලා කියන ඒවා කරලා එවන්න ඕනි අනිවාර්යෙන්ම. නැත්නම් ඒගොල්ලොන්ට අවස්ථාව දෙන්න වෙනවා ක්ලාස් එකේදී කතා කරන්න. ඒක නිසා එක්ක කතා කරන්න ලෑස්ති වෙන්න ඕනි නැත්නම් වැඩේ කරලා එවන්න ඕනි. මේ කට් එක දාන්න බෑ කාටවත්. අනිවාර්යයෙන්ම කරන්න ඕනි. හරි. බලන්නකෝ දැන් මෙතනදී මෙයා කියනවා හජිමේ මාස්ටේ නෑ මම නෙමෙයි. කට්ටියත් එක්ක එකතු වෙලා කියවන්න බලන්න. පළවෙනි එක. එන්නේ කොහොමද කියන්න බලන්න. yes මොකද්ද කියන්නේ? හජිමේ මාස්ටේ මාරුෂියා දේස්. මේ විදිහට වාක්‍ය සම්පූර්ණ කළා කියවන්න. Hajime maste Marussia des. මොකද්ද පුතේ එතකොට ඒකේ තේරුම වෙන්න ඕනි? Aibowan Marussia ve. මාරුෂියා වේ. B කියන පුද්ගලයා එතකොට මොකද කියලා තියෙන්නේ? Pakudes. පාකුදේස්. එතකොට පාක්වේ. Pakue. T කියන පුද්ගලයා මොකද කියන්නේ? watashi wa Watashi wa Yamin des. වතාෂි වා යමින් දේස්. එතකොට එයා කියනවා සිංහල තේරුම කොහොමද එන්නේ? mama yummy මම යමින් වේ. හරියටම හරි. දෙවෙනි එකට යමුකෝ අපි. දැන් ඒ කියන පුද්ගලයා මොකද කියන්නේ වාක්‍ය දැන් ලියපු එක සම්පූර්ණ කරලා කියවගෙන යන්න ඕනි තේරුමත් එක්ක. කියන්න බලන්න.
konnichiwa, konnichiwa, tanakade, tanaka Tanaka des, desu. yoroshiku Yoroshiku onegai onegai shimasu. shimasu. B. Konnichiwa. トンです。 Ton どう desu. ぞよろしくお Dozo 願い yoroshiku onegai shimasu. දෝසෝ යොරොෂිකෝ නෙගයිෂිමස්. දැන් මෙතනදී යොරොෂිකෝ නෙගයිෂිමස් කියලා කියනවා. දෝසෝ යොරොෂිකෝ නෙගයිෂිමස් කියලා දෙවෙනි පුද්ගලයාට කියන්න පුළුවන්. එතකොට මේකේ තේරුම විදිහට ආයිබෝවන් කියලා කියන එක කොනිච්චිවා කියලා කියන එකට අපිට ගන්න පුළුවන්. තනකවේ Tanaka බව ve. හමුවීම සතුටක් කියලා ඔයාලට කියන්න පුළුවන් නේද? ඊට පස්සේ B කියන පුද්ගලයා කොහොමද කියන්නේ පුතේ? සිංහල තේරුම 相棒は Aibowan ton ve. Obo hamuwima satuta. ඔබ හමුවීමත් සතුටක් කියලා ඔයාලට කියන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාවේ තියෙන්නේ ඔයාගේ නම දාලා මේ වාක්‍ය ගොඩනගා ගන්න යොරොෂිකෝ නිගයිෂිමස් කියලා අවසන් කරලා තියෙන. එතකොට මේක ලියපු කට්ටිය ලියන්න ඕනි කොහොමද? හජිමි මස්ටේ කියලා මෙතනදී ඔයාට noun 1 වා noun 2 this එහෙමත් නැත්නම් noun this කියලා කියන එක භාවිතා කළා. ඔයාගේ නම තමා මෙතනදී ප්‍රකාශ කරන්න. ආ දැන් වැරදිච්ච කට්ටිය හරි තේරුම් නැති කට්ටියට හරි හොඳටම තේරෙන්නේ නැති කියලා මං හිතනවා. හරි. අපි යමු ඊළඟට දෙවෙනි ග්‍රැමර් පොයින්ට් එකට. අපේ දෙවෙනි බුන්පෝ නෝත දෙවෙනි ග්‍රැමර් පොයින්ට් එක විදිහට තියෙනවා පුතේ. මේ බෂෝ එකක්. බෂෝ කියලා කියන්නේ ස්ථානීය කියන සිංහල තේරුම තියෙන බෂෝ කියලා කියන එකේ. බෂෝ ස්ථානය මේ කියන ස්ථානයේ සිට පැමිණියා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඔයා මේ කියන ජීවත් උනේ මේ කියන තැන. එතකොට මේ රටක නමක් නගරයක නමක් වෙන්න පුළුවන්. මේ කියන රටේ ඉඳලා තමා මම මෙහෙට ආවේ. නැත්තම් මගේ මව් රට මේක තමා කියලා කියන එක තමා මෙතනින් අදහස් වෙන්නේ. එතකොට මෙතන භාෂෝ එක වෙනුවට ඔයාට නගරයක නමක් රටක නමක් භාවිතා කළා. කරා කිමෂ්තා. කිමෂ්තා කියලා කියනවා ආවා කියන අදහස. කරා කියලා කියන එකේ සිංහල තේරුම පුතේ මේ කියන ස්ථානයේ සිට කියන අදහස. එතකොට from කියන අදහස් තමා කරා කියලා කියන වචනේත් එක්ක එන්නේ. කරා මදේ කියලා කියන නිපාත දෙක එකට භාවිතා වෙන අවස්ථා තියෙනවා. ඒවා මම ඔයාලට ඉස්සරහට කියලා දෙනවා. බලන්නකෝ. ඔයාලට එතකොට කිව්ව හැකි. ශ්‍රී ලංකා කරා කිමස්තා. ශ්‍රී ලංකාවේ සිට පැමිණියා. බලන්නකෝ මෙයා කියලා තියෙන්නේ මොකක්ද? මේ වාක්‍ය කියලා තේරුම කියන්න බලන්න. Burajiru kara kimashita. බුරාජිර කරා කිමස්තා. බුරාජිර කියලා කියන්නේ Brazil. බ්‍රසීලයේ Sita ava. බ්‍රසීලයේ සිට ආවා. එහෙම නැත්නම් බ්‍රසීලයේ සිට පැමිණියා කියලා ඔයාලට කියන්න පුළුවන්. කිමස්තා මේක අතීත කාලෙට කිමස් කියන එක කිමස්තා විදිහට අතීත කාලයේ හරවල තමයි තියෙන්නේ. ආවා කියලා කියන්නේ නැත්නම් පැමිණියා කියලා කියන එක තමයි කියන්න සිද්ධ වෙන්නේ. ඔන්න දැන් රෙයි එකට අපිට අර ජිකෂෝකයි එකේ ඉස්සෙල්ලා අපි කරේ නම විතරයිනේ කිව්වේ පුතේ. මෙතනදී බලන්න ඔයා කොහේ ඉඳලාද ආවේ කියන එකත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. මේ වාක්‍ය කට්ටියත් එක්ක කියවන්න එකට ඒ වගේම මට තේරුම කියන්නත් ඕනි. hajimashite, Hajime mashite, Ton desu. තොන් නෙමෙයි නින්. Nin desu. ミャンマーから Myanmar kara kimashita. kimashita. මොකද්ද පුතේ එතකොට සිංහල තේරුම ඉන්නේ? හමුවීම සතුටක් Ayu. නින්දෙස් මියන්මාර් සිට පැමිණියා. අපිට nice to meet you එහෙමත් නැත්නම් හමු වීම සතුටක්. නින්වේ Ninve. මියන්මා කරා කිමස්තා කිව්වහම මියන්මාරයේ සිට ආවා. මියන්මාරයේ සිට පැමිණියා කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. ඔන්න දැන් ඔයාට නෝට් එක ලියාගෙන ගිහිල්ලා රෙයි එකත් ලියලා වර්ක්ෂීට් එකට යන්න පුළුවන්. එතකොට ඔයා වර්ක්ෂීට් එකේ රෙන්ෂූ කරන්න දීලා තියෙන එක රෙයි එක ලිය ගන්නවා. බෙතොනම වියට්නාමය කියන එක තමයි තියෙන්නේ. එතකොට එයාගේ පළවෙනි වාක්‍ය විදිහට බෙතොනම කරා කිමස්තා වියට්නාමයේ සිට පැමිණියා කියන එක තමයි අදහස් වෙන්නේ. ඊළඟ තියෙනවා මොකද්ද මේ තියෙන්නේ? මියන්මාර්. මියන්මා. එතකොට කොහොමද වාක්‍ය එන්න ඕනි පුතේ? Myanmar kara kimashita. මියන්මා කරා කිමස්තා කියලා තියෙන්න ඕනි. එතකොට මොකක්ද ඒකේ අදහස? මියන්මාරයේ Myanmar sita ava. මියන්මාරයේ සිට ආවා. හරි. ඊළඟට දෙවැනි එක කිව්වොත් තායි Thai kara kimashita. Tai තායි kara කරා kimashita. කිමස්තා. සිංහල තේරුම කිව්වොත්
තායිලන්තයේ සිට ආවා. තායිලන්තයේ සිට ආවා. තායිලන්තයේ සිට පැමිණියා කියන අදහස අපිට ගන්න පුළුවන්. තුන්වෙනි එක ඉන්දුනීසියා ඉන්දුනීසියා කරා කරා කිමස්තා. ඉන්දුනීසියා කරා ඉන්දුනීසියාවේ කිමස්තා. ඉන්දුනීසියාවේ සිට ආවා. සිට ආවා. හතරවෙනි එක බංකොකු කරා බංකොකු කරා කිමස්තා. කන්කුකු කරා කිමස්තා. කොරියාවේ සිට කොරියාවේ සිට ආවා. කොරියාවේ සිට ආවා. ඊළඟට පස්වෙනි එක කම්බෝජියා කරා කිමස්තා. කම්බෝජියා කරකි මස්තා. කාම්බෝජියාවේ සිට ආවා සිට කියන එක තමයි කියන්නේ. හයවෙනි එක කියන බලන්න. පුරජිරු කරා කිමස්තා. සිංහල තේරුම බ්‍රසීලයේ සිට ආවා. බ්‍රසීලයේ සිට ආවා. බුරාජිරු කියලා කියන්නේ පුතේ අපි බ්‍රසීලයට. ඔන්න ඊළඟට අවස්ථාව තියෙනවා ජිබුන්නු කුනි. තමන්ගේ නම රටේ නම භාවිතා කරලා කියන්න. ඔයාලා ඔක්කොටම තියෙන එක රටක්නේ කියන්න බලන්න කොහොමද කියන්නේ කියලා. ශ්‍රී ලංකා කරා කිමස්තා. ශ්‍රී ලංකා කරා කිමස්තා. ශ්‍රී ලංකාවේ සිට ආවා. එහෙනම් දැන් අපිට තියෙන්නේ තුන්වෙනි ග්‍රැමර් පොයින්ට් එක ගැන කතා කරන්න. පුතේ දැන් පැහැදිලිද ඔයාලට සාමාන්‍යයෙන් බුම්පෝ නෝතු එක යන විදිහ ගැන පොඩි අයිඩියා එකක් තියෙනවද? මේ වෙනකොටත් පැහැදිලි නැති තියෙනවා. හරි මේ වෙනකොටත් පැහැදිලි නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න ඕනි. දැන් ඔන්න අපි යනවා තුන්වෙනි ග්‍රැමර් පොයින්ට් එකට. ඔයාලා දැන් මේ පළවෙනි පොතේ අපි පළවෙනියෙන්ම අද දවසේ මේ කතා කරන ග්‍රැමර් පොයින්ට් එක දිහා බලාගෙන ඉවරලා JFT එක ලේසි කියලා නම් හිතන්න එපා. JFT එකත් අමාරුයි. JLPT N4 එක වගේම මොකද මේකේ N4 එකේ ග්‍රැමර් පොයින්ට් ටිකක් අඩුයි. හැබැයි entry එකේ ග්‍රැමර් පොයින්ට් කිහිපයකුත් තියෙනවා. හරියට කරනවා නම් පොත් තුනම කරනවා නම් කරන්න ඕනි අනිවාර්යයෙන්ම මේ ටික ඔක්කොම බාගෙට ඉගෙනගෙන ක්ලාස් එකකින් අයින් වෙලා යන්න නම් බෑ. ඒක නිසා හරියට වැඩ ටික කරගෙන යන්න ඕනි. මම කැමති නෑ ඔය සමහර කට්ටිය තුන්වෙනි පොත ගණන් ගන්නෙම නෑනේ. උනට තුන්වෙනි පොතේ තමයි හොඳම ග්‍රැමර් පොයින්ට් ටික තියෙන්නේ. කරන්න ඕනි. ඔයාට අවශ්‍යම දේවල් ටික තියෙන්නේ තුන්වෙනි පොතේ. ඒක නිසා මතක ඇතිව කරුණා කරලා මගෙන් ඉගෙන ගත්තේ නැති වුණාට ප්‍රශ්නයක් නෑ පුතේ. හරියට වැඩ ටික ඉගෙන ගන්න. ඔයාලා යන ගමන සාර්ථක කරගන්න ඕනි අනිවාර්යෙන්ම. ඔයාලා ලොකු වැඩක් කරන්න නෙමේ පළවෙනි අඩිය නෙමේ තියන්නේ. ඒක හරියට කරගන්න ඕනි අනිවාර්යෙන්ම. බලන්න පුතේ මෙතන noun එකක් එක්ක වානිපාතය භාවිතා කරලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඇයි මෙතනදී වානිපාතය භාවිතා කරලා noun වා ප්‍රශ්නයක් අහලා තියෙන්නේ? මෙතනදී මේක සිද්ධ වෙන දේ තමයි පුතේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා කතා කරනකොට මොනවා හරි දෙයක් ගැන ප්‍රශ්න කරන අවස්ථාවකදී ඔයාගේ නම මොකක්ද? උනාමයේවා නම දැන් මෙතනදී වා කියලා කියන එක නිපාතයක් විදිහට අපි වචනයක් අකුරක් විදිහට භාවිතා කරා කියන්නකො මේ වා කියන එක හා කියලානේ අපි සාමාන්‍යයෙන් වචනෙකදී ශබ්ද කරන්නේ මෙතනදී වා ප්‍රශ්නාර්ථී ලකුණකුත් දාලා තියෙනවා. නම ඔයාගේ නම මොකක්ද කියලා අහන එකම තමා මේක මේ කෙටියෙන් තමා ඔයාට කියලා තියෙන්නේ. උනාමයේවා නම ඔයාගේ නම මොකක්ද පුතේ කියලා අහලා ඊළඟ එක්කෙනාට නම මොකක්ද කියලා අහන එක මොකක්ද කියන එක නැති වුණාට නම කියලා කියන එකෙන් නතර කරපුවම අපිට උනාමයේවා කියලා ජපන් භාෂාවෙන් කියන්න පුළුවන්. ජපන් භාෂාවෙන් එහෙම කියන්න පුළුවන්. ඕ කියන අකුර දාලා පොලයිට් කරලා තියෙනවා. ඒක නිසා මේක ආචාරශීලී නැති අවස්ථාවක් කියලා කියන්න බෑ. මෙතනදී පුතේ සමහර වචන ඕ අකුර විතරක් නෙමෙයි බෝ අකුරත් භාවිතා කරලා ආචාරශීලී විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. නමයේවා නම උනමයේවා තව ටිකක් ඒක පොලයිට්නස් එකකින් වැඩි අපිට කිව්වයි. ගොසුෂින්වා ගොසුෂින් කියලා කියන්නේ පුතේ ඔයා ඉපදුණු තැන එහෙමත් නැත්නම් මව් රට මව් නගරය කියන අවස්ථාව තමයි සුෂින් කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ඔයා කොහේ ඉඳලාද එන්නේ කියන එක තමයි. ඕ අකුර සහ ගෝ කියලා කියන අකුරු දෙකම අපිට ආචාරශීලී ව්‍යවහාරය සඳහා භාවිතා කරන්න පුළුවන්. ඕ අකුරයි මේ ගෝ අකුරයි. හරි. මෙතනදී මේ ඕනාමයේවා ඇහුවා වගේම ඔයාට යම්කිසි අවස්ථාවකදී දෙබසක් එක්ක ගැන කතා කරනකොට
දැන් මෙතනදී අපි කියමුකෝ මෙහෙම. දැන් මෙයා ප්‍රශ්නයක් අහනවා. ඒ කියන පුද්ගලයා අහනවා. ඔනමයවා නම නම මොකක්ද කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. එයා කියනවා මාරුෂියා දෙස්. මාරුෂියා වේ. එයාගේ නම මාරුෂියා වේ. ඔයාලට කියන්න පුළුවන්. වතාශිවා මාරුෂියා දෙස්. මම මාරුෂියා වේ. ඒ විදිහටත් ඔයාලට මෙතන උත්තර දෙන්න පුළුවන්. එතකොට ඒ කියන පුද්ගලයා අහනවා මාරුෂියා සන් ගොසුෂින්වා මාරුෂියා මහත්මිය ඔයා කොහේ ඉඳලාද එන්නේ? එහෙම නැත්නම් ඔයා කොහෙන්ද කියන අහන එකට ගොසුෂින් ඔයාගේ මව් රට මොකක්ද? ඔයා කොහේ මොන නගරේ ඉඳලාද ආවේ? අන් ඒ වගේ අදහස් කීපයක් තමයි මේ ගොසුෂින් කියලා කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට ඔයා කොහේ ඉඳලාද ආවේ රට? එහෙම නැත්නම් ඔයා ඉපදිච්ච නගරය ගැන ඉන්න නගරය ගැන ප්‍රකාශ කරන්න පුළුවන් මෙතනදී. බලන්නකෝ. බුරාසිර ගොමෙන්නේ බුරාජිරුදෙස් බ්‍රසීලයේ වේ කියලා යා කියලා තියෙනවා. ආන් ඒ අවස්ථාවේදී බලන්නකො මෙතනදී ඔනමයවා ඔයාගේ නම මොකක්ද කියලානේ මේ අහන්නේ ව්‍යංගාර්ථයෙන්. ඔනමයවා නම කියලා ආන් ඒ වගේ මේ අහපු ප්‍රශ්නෙට මෙයා උත්තර දුන්නනේ පුතේ. මෙතනදී එයා අලුත් ප්‍රශ්නයක් අහනවා ගොසුෂින්වා කියලා. එතකොට බුරාජිරුදෙස් කියලා යා කියන බ්‍රසීලය. ඊට පස්සේ එයා අහනවා නින්සන්වා ඔන්න නවුන් එක විදිහට මෙතනදී අපි භාවිතා කරලා තියෙන්නේ මොකක්ද? එතකොට නින් මහත්මිය කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. නින්සන්වා. දැන් එතකොට දැන් මම නම් ඉපදුනේ මේ තැන. එතකොට නින් මහත්මිය එයා මේ කලින් අහපු ප්‍රශ්නෙම තමයි මේ අහන්නේ. හැබැයි මේ අහන පුද්ගලයා වෙනස් කරනවා. ඒ කියන පුද්ගලයා මේ B කියන පුද්ගලයාගෙන් අහනවනේ මරුෂියා සන් ගොසුෂින්වා මරුෂියා මහත්මිය උපන් නගරේ මොකක්ද? ඔයා ඉන්නේ කොහෙද? අන් ඒ වගේ අදහසකින් මේක අහනවා වගේම පුතේ එයා උත්තර දෙනවා බුරාජිරු දෙස් බ්‍රසීලයේ වේ කියලා කියලා මේ දෙවැනියට අහන පුද්ගලයා නින්සන්වා කියලා තියෙනකොට මෙයා අහන්නේ මේ කලින් අහපු ප්‍රශ්නෙම තමයි. එතකොට මෙයා අහන්නේ දැන් මරුෂියා සන් කිව්වා බුරාජිරු දෙස් කියලා. එතකොට නින්සන්වා නින් මහත්මිය ගැන කුමක් කිව හැකිද? ඔයා කොහේ ඉඳලාද? ඔයා ආවේ කොහේ ඉඳලාද කියන එක තමයි මෙතනින් එයා ආය අහලා තියෙන්නේ. මේ කලින් අහපු ප්‍රශ්නෙම නැවත අහන ආකාරයක් විදිහටත් නවුන්වා කියලා කියන ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරන්න පුළුවන්. බලන්නකෝ එයා කියනවා වතාශිවා මියන්මා කරා කිමස් තමම කොහේ ඉඳලාද ආවා කියන්නේ මියන්මාරයේ සිට පැමිණියා කියලා තමයි එයා කියලා තියෙන්නේ. හරි. මේ කියලා දුන්න දේවල් වල ඔයාලට කතා කරන්න ගොඩක් දේවල් නැති නිසා මම මේ අද ඔයාලට කතා කරන්න දුන්නේ පොඩ්ඩක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ඉස්සරහදී මේ කයිවා ගොඩක් වාක්‍ය දිගට එනකොට මේ කයිවා ඊට අමතරව කියවන්න දෙන ඒවා සිංහල තේරුම් කියන්න වෙනවා. ඒවා නම කියලා මම ඔයාලට දෙනවා එක එක අවස්ථාව. ඒක නිසා හොඳට ප්‍රැක්ටිස් කරන්න මේ අම්මට ගොමෙන්නේ හොඳට පුහුණු වීම කරන එක කරගෙන යන්න. අපි යනවා ඊළඟට අපේ වර්ක්ෂීට් එකට බලන්නකෝ. මෙතනදී රේන්ෂූ එකේ ඔයාගේ පුහුණු වීම කරන්න දීලා තියෙන ෂීට් එකේ බලන්න රේ එකේ තියෙනවා ඔනමයවා නම කියලා දීලා තියෙනවා. එතකොට මෙතන උදාහරණ දෙකක් දීලා යොරොෂිකෝ නෙගයිෂිමාස් කියලා යා කියලා තියෙනවා. ඔබව හමු වීම සතුටක්. දැන් මෙතන බලන්නකෝ මේකේ තේරුම මොකද්ද? මේක කියවලා තේරුම කියන්න බලන්න. බ්‍රසීලයේ වේ බුරාජිරු දෙස් ඊළඟ එක මොකද්ද? මාරුෂියා දෙස්. දැන් මෙයා ඔනමයවා කියලා අහලා තියෙන්නේ. මේකේ තේරුම මොකක්ද පුතේ? නම මොකද්ද? නම මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට මේ බුරාජිරු කියලා කියන්නේ බ්‍රසීලයට. එයාගේ නම මොකක්ද අහපුවාම බ්‍රසීලයේ වේ කියලා කියන්න බෑ. එහෙනම් මාරුෂියා දෙස් කියලා කියන එක තමයි නිවැරදි වෙන්නේ. මට දැන් කියන්න මෙතනදී මොකක්ද නිවැරදි පිළිතුර එන්න ඕනි? මෙතනත් මේ පුද්ගලයා අහන්නේ ඔනමයවා කියලා කියන එක. මට කියන්න බලන්න මේ තුනෙන් කෝකද නිවැරදි පිළිතුර? කිමුරාද? කිමුරා දෙස්
කේමුරා දේ. මෙයා කියනවා කේමුරා වේ. ඊට පස්සේ මෙයා මේක කියනවා කිමුරා කේමුරා කරා මුරකරා කිමස්තා. කිමස්තා. කෙමුරා ඉඳලා ආවා. එහෙනම් වැරදි. කෙමුරා කියලා මෙතන නම විදිහට තමයි කිමුරා කියලා කියන එක තමයි මේ කෙමුරා කියලා දීලා තියෙන්නේ. සහ මේක කතක නාවලින් ලියලා තියෙනවා කියන්නේ මේක ජපනීස් නමක් නෙවෙයි. මෙයා කියනවා කෙමුරා සන්වා අන් ඒ අවස්ථාවේදී අපි ප්‍රශ්නාර්ථී ලකුණ භාවිතා කරලා කෙමුරා මහත්මයා ගැන කුමක් කිව හැකිද කියලා ඇහුවනේ ඉස්සෙල්ලා. හැබැයි මෙතනදී මෙයාගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ ඕනමයිවා කියලා කියන එක. එහෙනම් එයා උත්තර දෙන්න ඕනි. ඔයාගේ නම එහෙනම් මේකේ මොකද්ද උත්තරේ වෙන්නේ පුතේ? 1ද 2ද 3ද? එක. 1. කෙමුරා වේ ඕනමයිවා නම. ඔයාගේ නම මොකක්ද කියලා අහන එකට කෙමුරා දේස් කියලා කියන්න පුළුවන්. ඊළඟට බලන්න ඒ කියන පුද්ගලයා කියනවා කෙමුරා සන් ගොසුෂින්වා කෙමුරා මහත්මිය ඔයා කොහේ ඉඳලාද? එහෙම නැත්නම් ඔයාගේ මව් රට කොහෙද? අන් ඒ විදිහට අහන්න පුළුවන්. මේ ප්‍රශ්න යට දීලා තියෙන උත්තර තුනෙන් කෝකද නිවැරදි පිළිතුර වෙන්නේ? කාම්බෝජියා කරා කාම්බෝජියා කිමස්තා.からකිමස්තා. මෙයා කියනවා මරුෂියා දෙස් තොමොදච්චි දෙස්. මරුෂියා වේ තොමොදච්චි යාළුවෙක් වේ. මෙතන අහන්නේ කොහේ ඉඳලාද කියන්නේ? එතකොට කරාකිමස්තා කියලා කියන එක දැක්කත් ඔයාට මේක කියව ගන්න බැරි වුණත් තේරෙන්න ඕනේ. කාම්බෝජියා කරාකිමස්තා කාම්බෝජියාවේ සිට පැමිණියා කියන එක තමයි එතනින් අදහස් කරලා තියෙන්නේ. දෙවෙනි එකට යන්කෝ පුතේ අපි බලන්න. මෙතනදී අපිට මුල ඉඳලම ටිකක් දීලා අවසානට මේ අවස්ථාවේ තමයි හිස්තැනට අදාළ වචනේ තෝරන්න තියෙන්නේ. මට කියන්න බලන්න මේකට මොකක්ද එන්නේ කියලා. Aද Bද Cද? ඉන්දුනීසියා දෙස්. C. ඉන්දුනීසියා. ඉන්දුනීසියා දෙස්. බලන්නකෝ. කොනිච්චිවා කානෙකෝ දෙස්. ඔනමයිවා මොකක්ද ඒකේ අදහස පුතේ? අම්මුගයි. අයිබෝවන් කනෙකෝ වේ නම ඔයාගේ නම මොකක්ද කියලා අහන එක තමයි මෙයා කියන්නේ. එතකොට එයා මොකද කියන්නේ? අක්බර් දෙස්. අක්බර් වේ. එතකොට අනිත් එක්කෙනා කියනවා යමින් දෙස්. මම යමින් කියන එක වතශිවා යමින් දෙස් කියන එක යමින් දෙස් කියලා භාවිතා කරලා තියෙනවා. ඊළඟට එයා ප්‍රශ්නයක් අහනවා අක්බර් සන් ඔකුනිවා අක්බර් මහත්මයා රට මොකක්ද කියලා තමයි අහන්නේ. මෙතන ගොසුෂින්වා කියලා තිබ්බත් ඒ අදහසම තමයි අහලා තියෙන්නේ. එයා එතකොට මොකද දෙන උත්තරේ? අයිසෝ දෙස්. මේක මම පැහැදිලි කරේ නෑ නේද? මොකද කියන්නේ? අක්බර් මහත්මයා ඔයාගේ මව් රට මොකද්ද කියලා නේ අහන්නේ ගොසුෂින්වා කියලා කිව්වත් හරි. එතකොට යමින් දෙස් ඔනාජි කයිෂා දෙස්. මේ යමින් වේ ඒ වගේම ඔනාජි කයිෂා දෙස් කියලා කිව්වොත් එකම ආයතනයේ වේ. ඉන්දුනීසියා දෙස් ඉන්දුනීසියාවේ වේ කියලා ඔයාලට කියන්න පුළුවන්. එතකොට ඔකුනි රට ගැන කියලා තිබ්බේ මේ දෙකේම මේ නම ඒ වගේම එක රට එකම ආයතනයේ ඒ වගේ ඉන්දුනීසියාව වේ කියලා කියන එක නම් මේක තමයි නිවැරදිම පිළිතුර වෙන්නේ. ඉන්දුනීසියා දෙස් කියලා කියන එක. හරි. ඊළඟට බලන්න යමින් සන්වා. එතකොට යමින් මහත්මයා ගැන කුමක් කිව හැකිද කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. එයා මොකද කියලා තියෙන්නේ? වතශිවා මොකක්ද දෙන්නේ? මම මියන්මා කරකිමස්තා. මියන්මා කරාකිමස්තයි මෙයා අහන්නේ යමින් සන්වා. එතකොට යමින් මහත්මයා ගැන කුමක් කිව හැකිද? එතකොට මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ? මේ මෙතනදී අහලා තියෙනවා ඔකුනිවා මව් රට මොකද්ද? එහෙම නැත්නම් ගොසුෂින්වා කියලා අහලා තියෙන්නත් පුළුවන්. ඒ දෙකම එකම අදහසක් තමයි තියෙන්නේ. එතකොට මේ පුද්ගලයාගෙන් අහන්නේ මේ මව් රට මොකක්ද කියලා අහන එකම තමයි. ඒක නිසා ඔයාලට මෙතන මියන්මා කරාකිමස්ටා කියලා කියන එක තේරුවා නම් තමා නිවැරදි වෙන්නේ.
හරි. ඒකත් එක්ක අපේ 4 වෙනි ග්‍රැමර් පොයින්ට් එකත් ඉවර වෙනවා පුතේ. පැහැදිලිද මේ වෙනකන් අපි ඉගෙන ගත්ත දේවල්? 4 වෙනි එක නෙවෙයි. ඔව් සෙන්ච්. ඒක. ඔව් සෙන්ච්. හරි. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යනවා. බලන්නකො පුතේ මෙතන තියෙන අපේ 4 වෙනි ග්‍රැමර් පොයින්ට් එක විදිහට තියෙනවා වාක්‍යයක් අවසානයේට කා අකුර එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? ඔයාට වාක්‍යයක් ප්‍රකාශ කරලා අවසානට මේ කා අකුර එකතු වෙලා තියෙනවා කියන්නේ පුතේ වාක්‍ය අවසානයේට ඔයා මෙතනදී ප්‍රශ්නාර්ථී වාක්‍යයක් බවට ඒ වාක්‍ය හරවනවා කියලා කියන එක අපි සාමාන්‍යයෙන් කියනවා ගිමුන්ෂි වාක්‍යයක්. ප්‍රශ්නාර්ථී වාක්‍යයකට අපි කියනවා ගිමුන්ෂි. ගිමුන්ෂි ප්‍රශ්නාර්ථී වාක්‍යයක් කියලා ජපන් භාෂාවෙන් කියන්නේ ගිමුන්ෂි කියලා කියන එක. බලන්නකෝ මිනාසන් වා තොමොදච්චි දෙස් හැමෝම යාළුවෝ වේ කියලා කියනකොට මිනාසන් වා තොමොදච්චි දෙස් කා හැමෝම යාළුවෝද කියලා අහන්න පුළුවන්. ඒ වගේ මෙතනදි බලන්නකෝ මයි සන් වා බෙතොනම කරා දෙස් කා මයි මහත්මිය එහෙම නැත්නම් මයි මහත්මයා වියට්නාමයේ සිටද කියලා ඔයාලට අහන්න පුළුවන්. හයිසෝ දෙස් ඒකේ තේරුම මොකද්ද? ඔව් ඒ වගේනේ. ඔව් ඒක හරි කියලා හරි. කියන්න පුළුවන්. ඔව් ඒක හරි. හයිසෝ දෙස්. බලන්න දෙවෙනි අවස්ථාවේ මේ ඒ කියන පුද්ගලයා කියවන එක කියවන්න බලන්න මේ වාක්‍ය කොහොමද කියවන්නේ කියලා. 日本語わかりますか නිහොන්ගෝ 日本語わかりますか මොකද්ද පුතේ ඒකේ තේරුම? නිහොංගෝ වකාරිමස්කා? ジャパン ජපන් バージョン භාෂාව තේරෙනවද? ජපන් භාෂාව තේරෙනවද? හයි සුකොෂි වකාරිමස්. මොකද කියන්නේ? ඔව් ටිකක් ඔව් තේරෙනවා පොඩ්ඩක් තේරෙනවා. ඔව් තේරෙනවා. පොඩ්ඩක් තේරෙනවා. ඔව් ටිකක් තේරෙනවා. තුන්වෙනි එක パ පකුසන් クさんですか පකුසන් දෙක කියන්නේ පක්සන් ඒ දෙස්කා මේ excuse me පාක් මහත්මයාද බලන්නකො මේ හැම එකටම අගට අපි මොකද කරලා තියෙන්නේ පාක්සන් දෙස් පාක් මහත්මයා වේ පාක්සන් දෙස්කා පාක් මහත්මයාද කියලා තමයි අහලා තියෙන්නේ. එතනදී අපි කිව්වොත් නිහොංගෝ වකාරිමස් ජපන් භාෂාව තේරෙනවා අවබෝධ වෙනවා. ඔයාගෙන් අහුවොත් නිහොංගෝ වකාරිමස්කා ජපන් භාෂාව තේරෙනවද කියලා තමයි අහන්නේ. මෙතන අහලා තියෙන බලන්න මයි සන් වා බෙතොනම කරා දෙස්කා මයි මහත්මයා වියට්නාමයේ සිටද කියලා තමයි අහන්න තියෙන්නේ. එහෙමද? එතකොට මොකද එයා උත්තර දෙන්නේ? ඊයේ තෂිවා ඉමුදෙස් ඊයේ වතශිව කිමු දෙස්. එයා අහනවා පකු මහත්මයාද පාක්සන්ද නෑ කියනවා එයා නැහැ. වතශිව කිමු දෙස් මම පාක් නෙමෙයි කිම් දෙස් කියලා තමයි එයා කියලා තියෙන්නේ. ඒකත් එක්ක පුතේ අපිට යන්න පුළුවන් ආයෙත් අපේ මෙතන තියෙන බුන්පෝ නෝතෝ ගොමෙන්නේ ඒකට අදාළ වර්ක්ෂීට් එක කරන්න. මට කියන්න බලන්න මෙතනදී අහනවා මිනාසන් වා තොමොදච්චි දෙස්කා හැමෝම යාළුවෝද ඒ වගේ තොමොදච්චි දෙස් කියලා කියන එක වෙනකොට තොමොදච්චි දෙස්කා කියලා භාවිතා කරලා තියෙනවා. හයි ඔනාජි කායිෂා දෙස් ඔව් එකම ආයතනයේ වේ. මේ වාක්‍ය කියවන්න බලන්න හිතන්ට අදාළ වචනේ දාලා තොම්සන්වා තායි කරා タ තායි イ කරා カ දෙස්කා ラですかはい、タイか はい ら තායි 来ました。 කාරා කිමස්ටා තොන්සන් වා තායි කරා දෙස්කා හයි තායි කරා කිමෂ්තා ඔව් තායිලන්තයේ සිට පැමිණියා කියලා තමයි යා කියලා තියෙන්නේ. දෙවෙනි එක 田中さんですか いえ、私はお金、金 කානෙක්කො で අනිකෝ 子ですね。 හරි කමන්නේ පුතේ. ඔයාලා කියවනකොට මේ අඩුපාඩු වෙන ඒවා ගැන හිතලා කියවන්න නැතුව එහෙම ඉන්න එපා. කියවන්න ඕනි අනිවාර්යයෙන්ම පාඩම. අනික තමයි ක්ලාස් එකට ජොයින් වුණාම පුතේ ක්ලාස් එක ඉවර වෙනකන් ඉන්න ඕනි අනිත් එක. ලොග් අවුට් වෙනකොට මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා ලොග් අවුට් වෙන්න. ක්ලාස් එකට ලයිව් ජොයින් වෙන එක තමයි ගොඩක්ම හොඳ බෙනිෆිට් වැඩිම ඔයා ඉගෙන ගන්නකොට.
මොකද තේරුණ දෙයක් ආය අහගන්න පුළුවන්කම තියෙනවා ක්ලාස් එකේදී. ඒ අවස්ථාවේදීම මොකද අපි දැන් කරන එක දැන්ම අවබෝධ කරගත්තොත් අපිට ලේසි ඉස්සරහට අරගෙන යනවට වඩා. හරි. දැන් මෙතන තියෙනවා මෙයා අහනවා මොකද්ද මේ තනක මහත්මයාද නැහැ කණිකෝ වේ තනකණිමේ කණිකෝ කියලා තමයි ආයතනදී කියලා තියෙන්නේ. මේ තුන්වෙනි එක කිව්වොත් කොහොමද කියන්නේ පුතේ? 日本語わかり නිහොන්ගෝ ます ගා か ごわ වකරිමස් かり කා ますか？はい、少しわかります。 ඔව් ටිකක් තේරෙනවා සුකොෂි වකයිමස් පොඩ්ඩක් තේරෙනවා කියන එක තමයි එතනදී පැහැදිලි කරලා තියෙන්නේ. හරි අපි යනවා ඊළඟ බුන්පෝනෝතෝ එකට. මෙතන තියෙන්නේ පුතේ නවුන් එකක් එක්ක මෝනිපාතය භාවිතා කරන්නේ කොහොමද කියන එක. මේ මෝනිපාතයෙන් අදහස් වෙන්නේ සිංහල භාෂාවේ ըත් කියන අදහස. මේකත් කියලා කියන අදහස. එතකොට සාමාන්‍යයෙන් මේ පාටිකල් එක භාවිතා කරන්නේ මේ නිපාතය භාවිතා කරන්නේ also එමන් නැත්නම් the same as. ඒක ඒ විදිහමයි. එහෙමත් එහෙමයි කියලා කියන එක තමයි කියන්නේ. බලන්නකො මෙයා අහනවා කෙමුරා සන්මෝ බෙතොනම කරාදෙස්කා මෙයාට කලින් ඕන නම් අවස්ථාවක කියනවා වතාශිවා බෙතොනම කරාදෙස් නැත්නම් බෙතොනම කරාකිමස් තමම වියට්නාමේ ඉඳලා ආවා කියලා ඔයාට කියනකොට අනිත් පුද්ගලයා අහන්න පුළුවන් කෙමුරා සන්මෝ බෙතොනම කරාදෙස්කා කෙමුරා මහතාත් වියට්නාමේ ඉඳලාද ආවේ සමහර විට ඒ දෙන්නම එකට ඉන්න දෙන්නෙක් වෙන්න පුළුවන්. එතකොට යාළුවෝ දෙන්නෙක් කියලා පොඩි අයිඩියා එකක් එන්න පුළුවන්. බලන් ඉන්න කෙනෙක්ට. එතකොට යාහනවා කෙමුරා මහත්මයාත් වියට්නාමයේ සිටද දෙන්නම එකට ඉන්න අවස්ථාවක් තියෙන නිසා කියලා කියන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපි මෝනිපාතය භාවිතා කරනවා. පැහැදිලිද පුතේ? ඔව් සෙන්සර්. ロー先生。 හරි. අපි යමුකෝ අපේ උදාහරණයට. මට කියන්න බලන්න මේක කියවලා තේරුම් ටික කියාගෙන යන්න බලන්න. මම ඔයාලට මේ ක්ලාස් එකේදී මේ දේවල් මේ අද අපේ පාඩම චූටි පාඩමක් ඉන්න මම අවස්ථාව දුන්නේ නැති වුණාට මේ ABC කියලා කියන අවස්ථාවලට එක එක්කෙනාට දීලා කයිවා කරන්න සහ තේරුම් කියන්න දෙනවා. මම දැන් දෙන්නම්කෝ තුන් දෙනෙට පොඩ්ඩක් අපි කියන්න. එහෙම කතා කරන්න පුළුවන් කට්ටිය මයික් එක අන්මියුට් කරන්න බලන්න පුතේ. ප්‍රමුදිත-san A, තරුෂි-san B, තව එක්කෙනෙක් ඕනේ අපිට. හරි, දිලානි-san C. කයිවා එක පටන් ගන්න බලන්න පුතේ හජිම මෂෝනේ පටන් ගමුකෝ. ෆුරුරි සන් කුලි පිරිපින් පුරෝරි-san කරා ඔකුනිවා මොකක්ද ඒකේ තේරුම? කුරික් මාතා රට මොකක් වෙයි? රට මොකක්ද? රට කියලා කියන එක තමයි අහන්නේ. එතකොට B කියන එක කෙනා මොකද කියන්නේ? තරුෂි-san පිරිපින් කරා කිමස්තා. පිරිපින් කරාකි මස්ටා සිංහල තේරුම එන්නේ කොහමද? පිලිපීනයේ සිට ආවා. පිලිපීනේ සිට ආවා කියලා කියන එක තමයි කියලා තියෙන්නේ. හරි. ඊළඟට අපිට ඉන්නවා ආයෙත් A සන්. අපේ ප්‍රමුදිත සන්. කො ජේන් සන්වා එතකොට ජේන් මහත්මිය ගැන කුමක් කිව හැකිද කියලා තමයි කියන්නේ. එතකොට දිලානි සන් 私もフィリピンです。 මොකද්ද පුතේ ඒකේ තේරුම? මමත් පිලිපීනයේ වේ. ඇයි මෙතනදී මෝනිපාතය භාවිතා වුනේ? දැන් මෙතන පළවෙනි අවස්ථාවේ B කියන පුද්ගලයා කියනවා මම පිලිපීනයේ සිට පැමිණියා. පිලිපීනයේ සිට පැමිණියා කියලා කියන එක එයා කියනවා. එතකොට මෙතනදී දෙවෙනි අවස්ථාවේ ප්‍රශ්නේ අහන්නේ ජේන් සන්වා. එතකොට ජේන් මහත්මිය කොහේ ඉඳලාද කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට එයා කියනවා මමත් පිලිපීනයෙන් වතාශිමෝ පිලිපීන් දෙස. ඒ අවස්ථාවේදී අතනදී වතාශිවා කියලා කියන එක භාවිතා කරා නම් අපි මෙතනදී මෝනිපාතේ මමත් කියන අදහසින් කියනයි කලින් එක්කෙනෙක් ඒ පිළිතුරම දීලා තියෙනවා. ඒක නිසා මෙයා මමත් පිලිපීනයෙන් කියනකොට මේ විදිය භාවිතා කරා.
පැහැදිලි ඇති කියලා මං හිතනවා. ඊළඟට අපි යමු මෙතන තියෙන මෝනිපාතයත් එක්ක සම්බන්ධ වෙන අලුත් වචන ටිකට. කට්ටියත් එක්ක කියවගෙන යමු බලන්න පුතේ තේරුම් මං පස්සේ කියන්නම්. Furori-san goshushin wa Philippine desu. සං යෝන්සන්, ජේන්සන්, Jin-san Jin-san wa ජේන්සන්වා එතකොට අහනවා. එතකොට ජේන් මහත්මිය පුරෝරිසන් ගොසුෂින්වා පුරෝරි මහත්මිය ඔයාගේ මව් රට එහෙම නැත්නම් කොහේ ඉඳලාද? පිලිපීනයේ වේ කියලා එයා කියනවා. එතකොට ජේන්සන්වා. එතකොට ජේන් මහත්මිය. එතකොට මෙතෙන් අපි වා කියලා කියන පාටිකල් එක භාවිතා කරන්න ඕනි. මෙයා මොකද කියන්නේ? watashi mo වශයෙන්ම Philippine desu. මමත් පිලිපීනයෙන් කියන අවස්ථාව මෙතනදී එනවා. එතකොට වතාශිමු පිලිපීනස් කියලා එයා භාවිතා කරන්න තියෙන්න ඕනි. ඊළඟ එක කොහොමද එන්නේ බලන්න. Chan-san kuni wa සංකුණිවා චන්සන් ඔකුනිවා චන් Vietnam මහත්මිය desu. මව් රට. එතකොට එයා මොකද කියන්නේ? බෙතෝනම වියට්නාමයෙන් වේ. ඒකේ පුද්ගලයා ආයේ මොකද කියන්නේ? බෙතනමුණෝ Vietnam no දුචිරා dochira desu ka? බෙතෝනමුන දොචිරා කරාදෙස්කා. එතකොට වියට්නාමයේ කොහේ ඉඳලාද කියලා අහන්නේ. එතකොට වියට්නාමයේ ඔයාට නගරයක නමක් එහෙම නැත්නම් ප්‍රදේශයක නමක් කියන්න පුළුවන්. එතකොට එයා කියනවා හනොයි දෙස්. හනොයි වල ඉඳලා. හනොයි එතකොට එයා අහනවා ඒ කියන පුද්ගලයාම අහනවා හයි සන්වා. එතකොට හයි මහත්මයා ගැන කුමක් කිව හැකිද? වතෂි mo Watashi mo Vietnam desu. මමත් වියට්නාමයෙන් කියලා එයා කියනවා. ඒකට කලින් කියන කෙනාගේ අදහසට ගැලපෙනවා නම් අපිට මෙතනදී මෝනිපාතය භාවිතා කරන්න පුළුවන්. මමත් කියලා ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන්. බලන්න කිමුරා සන්වා මොකක්ද දෙන්න ඕනි? මං කියවනේ කිමුරා සන්වා බෙතනම කරා දෙස්කා. කිමුරා මහත්මයා වියට්නාමයේ ඉඳලාද? එතකොට කොහොමද එයා උත්තර දෙන්නේ? ඊයේ Iye i watashi mo Cambodia Cambodia kara kimashita. ඊයේ Cambodia kara kimashita. මෙතන යනවා කිමුරා සන්මෝ බෙතනම කරා දෙස්කා. කිමුරා මහත්මයාත් වියට්නාමයේ ඉඳලාද? ඊයේ වතාශිවා කාම්බෝජියා කරා කිමස්ත නෑ මම කාම්බෝජියාවේ සිට පැමිණියා කියලා ඔයාලට කියන්න පුළුවන් නැහැ. මම එහෙම නෙවෙයි කියන එක තමයි මෙතන. හයි වතාශිමෝ කාම්බෝජියා කරා කිමස්ත. ඔයාලට කියන්න පුළුවන්. හයි කියලා තිබ්බොත් ඔව් කියලා තිබුණොත් මෙතනදී අපි වානිපාතයේ වෙනුවට මෝනිපාතේ භාවිතා කරන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? Nonsense. අපි ඊළඟට යනවා 6 වෙනි grammar point එකට. 6 වෙනි grammar point එකට. හරි. ඒක homework එක විදිහට දෙන වැඩේ. අපි ඉස්සෙල්ලා කතා කරමු. noun එකක් එක්ක ජනයි දෙස් කියලා කියන එක භාවිතා වෙන්නේ කොහොමද? ජනයි දෙස්. මෙතනදී පුතේ අපි noun එකක් එක්ක දෙස් කියලා කියන එක අපි භාවිතා කරන හැටි ඉගෙන ගත්තානේ. මේ දෙස් කියලා කියන එකේ නැත අර්ථය තමා පුතේ ජනයි දෙස් කියලා කියන්නේ. ජනයි දෙස් නෙගටිව් ෆෝම් එක. දෙස් කියලා කියන එකේ නෙගටිව් ෆෝම් එක තමා ජනයි දෙස් කියලා කියන්නේ පුතේ. එතකොට බෙතොනමු දෙස් කියලා කිව්වොත් වියට්නාමයෙන් එවන් නැත්නම් බෙතොනම කරා කිමස්තා වියට්නාමයේ සිට පැමිණියා කියලා කියනකොට මෙතනට ජනයි කියලා කියන එක භාවිතා වුණොත් අපිට වියට්නාමයෙන් නොවේ. වියට්නාමයේ ඉඳලා නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන්. නොවේ කියලා කියන එක කියන්න පුළුවන්. දෙස් කියලා කියන එක වෙනුවට මොකද කියන්නේ? noun දෙස් වෙනුවට noun ja අරිමාසෙන් එහෙම නැත්නම් noun ja නයි දෙස් කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. මේ ආකාර දෙකෙන් එකකට භාවිතා කරලා කියනවා කියන්නේ මේක මොකක්ද? ආචාරශීලී භාවයෙන් වැඩි. ඒ වගේම මෙතන තියෙන්නේ පුතේ නැත අර්ථයෙන් අවසන් වීමක්. තේරුණාද?
තේරුණා නම් මට ඒ කියන පුද්ගලයන් අහනවනේ පිලිපීන් කරාදෙස්කා පිලිපීනේ සිටද කියලා අහපුවාම මේ B කියන පුද්ගලයා කොහොමද මේකට උත්තර දෙන්නේ කියන්නකෝ. ඊයේ පිරිපින් ජනයි දෙස්. හ්ම්. බෙතනම කරා කිමස්තා. මොකද්ද පුතේගේ තේරුම එන්නේ? නැහැ පිරිපීනේ නෙමෙයි බෙතනම සිට ආවා. වියට්නාමයේ සිට පැමිණියා කියලා තමයි යා කියලා තියෙන්නේ. නෑ කියලා කියනකොට අපි පිරිපීන් ජනයි දෙස් එහෙම නැත්නම් පිරිපීන්ජා අරිමාසෙන් කියලා කියන එකත් භාවිතා කරන්න පුළුවන්. මෙතනදී මොකද කියලා තියෙන්නේ? මෙයා අහනවා සොමුචි සන් දෙස්කා සොමුචි මහත්මයාද කියලා එයා අහනවා. එතකොට කොහොමද එයා උත්තර දීලා තියෙන්නේ? 私は 私 そ は の そ 人 のじゃいじゃないです සක්කුචයි දෙස්. සක්චයි දෙස්. එයා කියන්නේ වතශිව සොමුචයි ජනයි දෙස්. එහෙම නැත්නම් ජා අරිමාසෙන් කියලා අපිට කියන්න පුළුවන්. මම සොමුචයි නොවේ සකුචයි දෙස්. සකුචයි වේ කියලා යාට කියන්න පුළුවන්. ඒ විදිහට අපිට මොනවා හරි දෙයක් නැත අර්ථයෙන් ප්‍රකාශ කිරීමක් සිද්ධ කරන්න පුළුවන් දෙස් විදිහට අවසන් කරලා තියෙන එක. පැහැදිලිද? ඊට පස්සේ ඔයාගේ තියෙන මේ වර්ක්ෂීට් එක ඉතුරු ටික කරන්න ඕනි ගෙදර හෝම්වර්ක් එක විදිහට. මොකද අද අපිට මේ ගොඩ ලොකු කොටසක් ඉතිරි වෙලා නැති නිසා වර්ක්ෂීට් එක අපි හැමදාම දිගටම ඔහොම කරගෙන යන්නේ නැහැ පුතේ. ඒක නිසා මේ ඔයා ඉස්සරහට ග්‍රැමර් නෝට් එක හදාගත්තට පස්සේ වර්ක්ෂීට් එකේ තියෙන එකත් ඒට යටින්ම ලියාගෙන යන්න ඔය විදිහට. ඔයාට පුළුවන් නම් සිංහල තේරුම ලියා ගන්න. එතකොට ඔයාගේ වචන ටික එහෙම මතක හිටිනවා ගොඩක් වෙලාවට. හරි. එතකොට ඔයාගේ කංජි ටික, ග්‍රැමර් ටික, වර්ක්ෂීට් ටික අපි කරනවා. අර ටික රෙකෝඩින් බලනවා ලෙසන්ස් ටික. මේ විදිහට තමයි ක්ලාස් එක දිගටම කන්ටිනියු වෙන්නේ. ඔයාලට කතා කරන්න ඕනි. අනිවාර්ය දේ තමයි කතා කරන්න ඕනි සහ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනි. මොකද අපිට දෙන්නෙක්ට ක්ලාස් කරන්න බෑ පුතේ. අඩුම තරමේ අපිට 3-4 දෙනෙක්වත් ක්ලාස් එකට ඕනි. ඒක නිසා මේ ක්ලාස් එකට ලොග් වෙන එක අනිවාර්යයි. රෙකෝඩින් දෙනවා. රෙකෝඩින් දෙනවා. ඒක ගැටලුවක් නෑ කොහොමටවත්. හැබැයි ක්ලාස් එකට ජොයින් වෙන එකත් අනිවාර්යයි මතක තියාගන්න. ඒ වගේම අපේ ක්ලාස් එක මාසයක් තියෙන්නේ. ඒක නිසා පුතේ අනිවාර්යයෙන්ම ඉක්මනට වැඩ ටික කරගෙන යන්න ඕනි. මේ කරන විදිය අවුල් වගේ කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් මට කියන්න. ප්‍රශ්න තියෙන අයට ඉන්නවා නම් කියන්න. කොහොමද වෙන්න ඕනි කියලා කියන එක පොඩ්ඩක් කතා කරලා අපි විසඳගමු. හරි. අද කරපු පාඩමේ තේරුම් නැති ප්‍රශ්න තියෙන තැන තියෙනවා නම් කියන්නකෝ මට. අපි පන්තිය ඉවර කරන්න කලින්. එහෙනම් නිශ්ශබ්ද වෙලා ඉන්නවා කියන්නේ මං හිතනවා ඔයාලට වෙන ප්‍රශ්න නැහැ කියලා. ක්ලාස් එක ගැන හරි මොනවා හරි ගැටලුව තියෙනවා නම් අපිට කතා කරන්න අවස්ථාව තියෙනවා දැන්. හරි. එහෙනම් ගම්බත්තික දිසයිනි මිනාසන් මහන්සි වෙලා වැඩ ටික කරගෙන යන්න පිළිවෙලට කරගෙන යන්න මං කියපු විදිහට ඔයාලට රෙකෝඩින් එකක් මං දානවා. නෝට් එකකින් හදාගන්න කට්ටිය වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න ප්‍රශ්න තියෙන තැන් ගැන මාත් එක්ක සාකච්ඡා දිගටම ඒ ටික ඒ විදිහට කතා කරගෙන අපි වැඩ ටික ඉක්මනට කරගෙන යමු මේ මාසය ඇතුළත. අපි පළවෙනිදා ඉඳලා ක්ලාස් ගන්නවා. එතන ඉඳලා ඔයාලගේ මම පළවෙනිදා කියන්නේ අපි අවසානයේට ක්ලාස් එක ටයිම් ටේබල් එක හදනවා පළවෙනිදා වෙනකොට. ඒක නිසා ඔයාලට තියෙන ප්‍රශ්න මාත් එක්ක සාකච්ඡා කරලා කරගෙන යන්න පුළුවන්. එහෙනම් ඔයාසු මිනසයි මිනසන් සයනාරා. おやすみなさい、先ありが生。とうございました。おやすみなさい、ありがとうございます、先生。ありがとうございます、先生。